ආයිබෝවන් දූල පුතාල සියලු දෙනාටම අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2023 ඕලෙවල් පේපර් එකේ ඕලෙවල් මැත්ස් පේපර් එකේ දෙවෙනි කොටසේ තියෙන මෙන්න මේ ගාන 5 වෙනි ගාන. ඒතර මේක මේ ත්‍රිකෝණමිතික අනුපාත වලින් එන ගානක්. මේක අර රූප සටහනක් දෙනවා. ඒකින් අපිට රූප සටහනේ දත්ත ලකුණු කරලා තව රූප සටහන සමානට නිර්මාණය කරන්නත් දෙයි. ඒකින් අපිට මේ ත්‍රිකෝණමිතික අනුපාත භාවිතයෙන් කෝණ දිගවල් අන්නේ හොයන්න තියෙන්නේ. බොහොම ලේසි ගානක්. හොඳට කියවන්න ගාන කියවලා මේ දත්ත ටික ලකුණු කරගමු. හරි. පිට්ටනියක B ලක්ෂයේ සිටින බිමල්ට. දැන් මෙන්න මෙතන මේ රූප සටහනක් දීලා තියෙනවා. ඔයාලා පේපරේ අතට අරන් බලන්න. පිට්ටනියක B ලක්ෂයේ සිටින බිමල්ට උතුරින් A ලක්ෂයේ අමල් පිහිටයි. අමල් සිටි. පිට්ටනිය තුල S ප්‍රතිමාවක් පිහිටා ඇත. A සිට S දිගංශය. දැන් ඉතින් ඔන්න ඔතන දිගංශය කියලා එකක් තියෙනවා. සමහර ළමයින්ට දිගංශය පටලැවෙනවා ඇති. දිගංශය කියලා කියන්නේ පුතේ දිගංශයක් හැමදෙස්සෙම මනින උතුරේ සිට. උතුරේ සිට දක්ෂිනාවර්තව මනින කෝණයක් තමයි මේ දිගංශය කියලා කියන්නේ. හැමතිස්සෙම උතුරේ ඉඳලා දක්ෂිනාවර්තව දකුණු පැත්තට තමයි මනින්නේ. හරිද? ඒතර දිගංශයක් ඉලක්කම් 3කින් තමයි දාන්නේ. අපි තුන් දිගංශය 30යි කියලා. 30 නම් අපි 0.30යි කියලා දිගංශය ඉලක්කම් 3කින් තමයි දක්වන්නේ. හරි දිගංශයක් කියන්නේ ඒතර කෝණයක්. ඉතින් මේ උතුරේ සිට හැමතිස්සෙම දක්ෂිනාවර්තව තමයි මනින්නේ. ඉතින් මේ වගේ කෝණයක් වුණත් උතුරේ සිට දක්ෂිනාවර්තව තමයි දිගංශය මනින්නේ. අපිට මෙතන 200 200යි කියලා. හරි එතන තමයි පොඩ්ඩක් අවුල තියෙන්නේ ළමයින්ට. ඒකත් දැන් පැහැදිලි. උතුරේ සිට දක්ෂිනාවර්තව මනින කෝණ තමයි දිගංශය කියලා කියන්නේ. ඉතින් මේ ගානේ තව එන්න පුළුවන් මොනවද? ආරෝහණ කෝණ එන්න පුළුවන්, අවරෝහණ කෝණ එන්න පුළුවන්. ඒතර ආරෝහණ කෝණ කියන්නේ උතුරේ සිට මේ තිරස සමග ඉහළට මනින කෝණ තමයි ආරෝහණ කෝණ කියලා කියන්නේ. ආරෝහණ කෝණ. ඒ වගේම තිරසත් එක්ක යටට මනින කෝණ වලට කියනවා අවරෝහණ කෝණ කියලා. අවරෝහණ. සමහර ගණන් වල ওই විදිහට කෝණය දෙනවා. තිරසත් එක්ක ඉහළට මනිනේවා ආරෝහණ, තිරසත් එක්ක පහළට මනිනේවා අවරෝහණ. එතකොට එක්කෝ මෙහෙම දෙන්න පුළුවන්. එහෙම නැත්නම් දිගංශයක් ඇසුරෙන් ඔය කෝණ දෙන්න පුළුවන්. ඊළඟට දුවේ පුතේ මේ ගානේ ඕන ත්‍රිකෝණමිතික අනුපාත තුන ඔයාලා දන්නවත් ඇති. sin θ, cos θ, tan θ ඔන්න ඔය තුන තමයි ත්‍රිකෝණමිතික අනුපාත තුන. sin කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. එතකොට මේ අනුපාත ගන්න පුළුවන් ඍජුකෝණී ත්‍රිකෝණයකට පමණයි. ඍජුකෝණී ත්‍රිකෝණයක කෝණේ θ නම් තර මේ θ ඉස්සරහින් තියෙන මේක තමයි සම්මුඛ පාදේ. මම කෙටියෙන් ලියනවා සම්මුඛ පාදේ කියලා. මේ තමයි කෝණයත් එක්ක බද්ධ වෙලා තියෙන පාදේ. මේකට කියනවා බද්ධ පාදේ කියලා. මේ අංශක 90 ඉදිරියෙන් තියෙන කෝණයට කියනවා කර්ණය කියලා. කර්ණය. ඒක ඔන්න ඍජුකෝණී ත්‍රිකෝණයකට තමයි මේ ත්‍රිකෝණමිතික අනුපාත තුන තියෙන්නේ. sin θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණයට. සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. ඕක කෙටියෙන් සක කියලා මතක තියාගන්න. ඊළඟට cos θ කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණයට. බක. ඊළඟට tan θ කියලා කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදේ. ඉතින් ඔන්න ඔය ත්‍රිකෝණමිතික අනුපාත තුන තමයි මතක තියාගන්න තියෙන්නේ. sin θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය, cos θ කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය, tan θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. කෙටියෙන් සක බක සබ කියලා මතක තියාගන්න. සක බක සබ. ඉතින් ඔන්න ඔය ටික මතක තිබ්බනම් හරි. ඊට පස්සේ මේ කෝණ ටික එන විදිය මතක තියාගත්තා නම් හරි. ඊට පස්සේ අපිට මේ ගාන ලේසියෙන් හදන්න පුළුවන්. ඊළඟට තමයි ඔයා දැනගන්න ඕන මේ ත්‍රිකෝණමිතික වගුවෙන් කොහොමද sin θ, cos θ, tan θ අගේ හොයන්නේ. ඒ වගේම අගේ දුන්නට පස්සේ කෝණය හොයාගන්න කොහොමද කියලාත් ඒකත් පොඩ්ඩක් ඔයාලා බලා ගන්න. හරි. අපි යන් ගානට. ඒතර ගානේ රූප සටහනක් දීලා තියෙන සමහරලාට රූප සටහන දෙන්නේ නැහැ. දැන් සමහර ගණන් වල රූප සටහන අපි මැද ගන්නවා. දැන් මේකේ නම් රූප සටහනකුත් දීලා තියෙනවා. මෙන්න රූප සටහන මෙන්න මේම රූප සටහනක් තියෙන්නේ. ඒතරාට පේනවා මෙතන මේ විදිහට අපි ඉස්සර ලඳගමු. මෙතන S කියලා දීලා තියෙනවා. මෙතන B කියලා දීලා තියෙනවා. මෙතන A කියලා දීලා තියෙනවා. හරි බලමු මොකද්ද මේ කියන්නේ කියලා. පිට්ටනියක B ලක්ෂයේ සිටින. ඒතර මෙතන තමයි බිමල් ඉන්නේ. මෙන්න මෙතන බිමල් ඉන්නවා. සිටින බිමල්ට උතුරින් A ලක්ෂයේ අමල් සිටි. එහෙනම් මෙන්න B ට උතුරින් මෙන්න මෙතන තමයි අමල් ඉන්නේ. අමල්. මෙතන ඉන්නේ බිමල්. B අකුරෙන් ඉතින් බිමල් කියලා ගන්නත් පුළුවන්. A අකුරෙන් අමල් කියලා ගන්න හිතන්නත් පුළුවන්. පිට්ටනිය තුල S ප්‍රතිමාවක් තියෙනවා. මෙතන තියෙන්නේ ප්‍රතිමාව. මේ ඉන්න ප්‍රතිමාව තියෙන තැන. හරිද? ඔය ටික ලකුණු කරලා තියෙන්නේ.
A සිට S දිගාංශය අන්න බලන්න. ඒතොර A වල ඉඳලා තමයි S දිගාංශය ගන්න. ඒතොර A වලදී තමයි පටන් ගන්න ඕන දිගාංශය පටන් ගන්න හැමතිස්සෙම උතුරේ සිට. එහෙනම් A වලදී උතුරේ සිට S දිගාංශ S තියෙන්නේ මෙහෙ. එහෙනම් උතුරේ සිට දක්ෂිණාවර්තව මෙන්න මේක තමයි දිගාංශය. එහෙනම් A සිට S දිගාංශය. S තියෙන්නේ ඒතොර මෙහෙනේ නේ මේ රේඛාව. උතුරේ ඉඳලා ඒ රේඛාවට තියෙන කෝණය දිගාංශය තියෙනවා 144යිලු. ඉතින් ඔන්න ඔය කෝණය තමයි 144යි කියලා කියන්නේ. තවද රූපයේ ABC කෝණය අංශක 54යි. ABS කෝණය. ABS කෝණය කියන්නේ මෙන්න මේ කෝණය. ABS මේ කෝණය අංශක 54යි කියලා දීලා තියෙනවා. ඔන්න දැන් කෝණ දෙකක් දීලා තියෙන්නේ. දී ඇති තොරතුරු එහි ඇතුළත් කරන මේ රූපය පිටපත් කරගෙන මේ රූපය වගේ පිළිතුරු පත්‍රය පිළිපත් කරගෙන ඔය දත්ත ඇතුළත් කරන්න කියලා කියනවා. ඒක තමයි රෝමි ලක්ෂණ 1. ඉතින් මෙන්න මේ ටික ලිව්වනම් රෝමි ලක්ෂණ 1 ලකුණු ටික ලැබෙනවා. ඊළඟට රෝමි ලක්ෂණ 2 ප්‍රතිමාව කියලා මෙතන ලියන්න. රෝමි ලක්ෂණ 2 බලන්න කියන්නේ මොකද්ද කියලා. අමල් සහ බිමල් අතර දුර සෙවීම සඳහා. අමල් සහ බිමල් අතර දුර. අමල් සහ බිමල් අතර දුර කියන්නේ මේ දුරනේ. මේ දුර හොයන්න ඕන. සෙවීම සඳහා ABS ත්‍රිකෝණයට ABS ත්‍රිකෝණයට ත්‍රිකෝණමිතික අනුපාතය යොදාගත හැකි වීමට හේතුවක්. ඒතර දැන් මම මේ ඇඳපු විදියට ඔයාට මේක මම දැන් කලිනුත් කතා කරානේ. ත්‍රිකෝණමිතික අනුපාත දාන්න පුළුවන් ඍජුකෝණී ත්‍රිකෝණයකට පමණයි. දැන් මම මේ ඇඳපු විදියට ඍජුකෝණී ත්‍රිකෝණයක් වගේ පේන්නේ නැහැ. හැබැයි පෙනුනත් වැඩක් නැහැ. ඒක අංශක අනුව ඍජුකෝණී ත්‍රිකෝණයක් කියලා එක්ක රූප සටහනේ දෙන්න ඕන නැත්නම් අපි ඒක සාධනය කරන්න. හරි කොහොමද කරන්නේ? මේක 54යි. මෙන්න මේ කෝණය තමයි එතකොට 90ක් කියලා පෙන්නන. බලමු මොන කෝණයද 90ක් වෙන්නේ කියලා. මම දන්නවනේ මේක සරල රේඛාවක් නේ. සරල රේඛාවක් මත කෝණවල එකතු 180යි. ඉතින් මේක මෙතන 144 නම් මේක හොයන්නේ 180න් 144ක් අඩු කරන්න. එතකොට එනවා 10න් 4ක් 6යි 7න් 4ක් අංශක 36ක්. ඒක 90කුත් නෙවෙයි. මෙතන 90වත් නෙවෙයි. එහෙනම් බලමු මෙතන කෝණය කීයක් එනවද කියලා. මේ තියෙන්නේ ත්‍රිකෝණයක්. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතු 180යි. එහෙනම් මෙතන කෝණය හොයන්න පුළුවන් 180 මේ දෙන්නගේ එකතුව අඩු කරන්න 36යි 54යි එකතු කරන්න. 36යි 54යි එකතු කරාම එනවා 10න් බිංදුව එකක් ඉතිරි 9 අංශක 90යි. අන්න බලන්න. මේ කෝණ දෙක 90යි කියන්නේ අනිවාර්යයෙන්ම මෙතන කෝණය කීයක් වෙන්න ඕනද? අංශක 90ක් වෙන්න ඕනේ. එහෙනම් ඇයි ත්‍රිකෝණයක කෝණ තුන එකතු 180යිනේ. එහෙනම් ASB කෝණය සමානයි අංශක 90යි. අන්න එහෙනම් මේක ඍජුකෝණී ත්‍රිකෝණයක්. මේක 90ක් වෙනවා කියන්නේ ඍජුකෝණී ත්‍රිකෝණයක්. ඉතින් ඍජුකෝණී ත්‍රිකෝණයක් නම් අපිට පුළුවන් ත්‍රිකෝණමිතික අනුපාත දාන්න. එතකොට අපිට මේ දිගවල් හොයාගන්න පුළුවන්. එහෙනම් මෙතන අහන්නේ ඒකමයි. ත්‍රිකෝණමිතික අනුපාත යොදා ගැනීමට හේතු දක්වන්න. එහෙනම් ලියනවා ASB ඍජුකෝණී ත්‍රිකෝණයකි. කෝණී ත්‍රිකෝණයක් නිසා. ඍජුකෝණී ත්‍රිකෝණයක් නොවේ නම් අපිට ත්‍රිකෝණමිතික අනුපාත දාන්න බෑ. හරි. එහෙනම් ඔන්න දෙවෙනි එකේ උත්තරෙත් හරි. ඊළඟ රෝමි ලක්ෂණ 3. එතකොට දෙවෙනි එකේ උත්තරේ මේක ඍජුකෝණී ත්‍රිකෝණයක් කියලා කියන්න කලින් මේ කෝණය අංශක 90ක් කියලා කියන්න. හරිද? එහෙනම් ඔන්න ඒක හරි. දැන් මම පොඩ්ඩක් මේක හදාන්න රූප නැත්නම් ළමයිට හිතෙන්නේ මේක අංශක 90ක් උන්නේ නැතුනොත් 90ක් වෙන විදිහට මම හදන්න පොඩ්ඩක්. එහෙම අවශ්‍යම නැහැ. මම මේ හැදුවේ ඔයාලට තේරුම් ගන්න ලේසි වෙන්න. right. ඔන්න එහෙනම් හරි. ඊළඟ රෝමි ලක්ෂණ 3. ත්‍රිකෝණමිතික අනුපාතය යොදා ගනිමින් අමල් සහ බිමල් අතර දුර මීටර් 100ක් බව පෙන්න. අන්න බලන්න. දැන් එහෙනම් මම මේක පොඩ්ඩක් මකනවා. අමල් සහ බිමල් අතර දුර. ඒ කියන්නේ මෙන්න මේ දුර. මේ දුර කොච්චරක්ද? මීටර් 100ක් බව පෙන්නන්න. අමල් සහ ප්‍රතිමාව අතර දුර මීටර 80.9යි. අමල් සහ ප්‍රතිමාව අතර මෙන්න අමල් මෙන්න ප්‍රතිමාව අතර දුර 80.9යි මීටර. අන්න ඒක ලකුණු කරගන්න ඕන. ඒක මගෙන් මගහැරුණා. ඒක අනිවාර්යෙන් ලකුණු කරගන්න ඕන. හරි. දැන් බලමු එහෙනම් ගානට යන්න. එතකොට මේ දුරනේ හොයන්න ඕන. මොකක් හරි ත්‍රිකෝණමිතික අනුපාතයක් දාන්න මේ කෝණයට හරි මේ කෝණයට හරි Tamanට කැමති කෝණයකට දාන්න පුළුවන්. මේ කෝණයට දැම්මොත්
අපි හිතමු sin දැම්මොත් sin කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. cos දැම්මොත් බද්ධ පාදයේ බෙදීම කර්ණය. දැන් මේ කෝණය ගත්තොත් මේ කෝණයට අනුව බද්ධ පාදයේ මේකනේ. බද්ධ පාදයේ මේක. කර්ණය මේක. එහෙනම් cos අනුපාතයෙන් ලියන්න පුළුවන්. අංශක 36. sin අනුපාතයෙන් ලියනවා නම් බලන්නකො මේ 54. sin 54 කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. අන්න සම්මුඛ පාදය දන්නව කර්ණය දන්නේ නැහැ. එහෙනම් එහෙම හදන්න පුළුවන්. cos වලින් හදන්න පුළුවන්. sin වලින් හදන්න පුළුවන්. මම sin 54න් හදන්නම්. sin 54 කියන්නේ sin කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. මේ කෝණයට අනුව සම්මුඛ පාදයේ මේකයි. ඒ කියන්නේ 80.9 බෙදීම කර්ණය කියන්නේ AB. AB. AB තමයි හොයන්න ඕන. එහෙනම් මම AB යුක්ත කරනවා. AB යුක්ත කරන්න හරි ලේසි. AB මෙතෙන්ට දාලා sin 45 මෙතෙන්ට දැම්ම නම් හරි. AB සමානයි 80.9 බෙදීම sin 54. දැන් වැඩේ කියන්නේ sin 54 යගේ දීලා නැහැ. අපි මේක ත්‍රිකෝණමිතික වගුවෙන් බලන්න ඕන. sin වගුවෙන් බලන්න ඕන. බලන්නකො ඔයාලා ගාව තියෙනවා sin වගුව 11 වෙනියේ 3 වෙනි කොටසේ අවසානයේ තියෙනවා ප්‍රකෘති sin ප්‍රකෘති cos ප්‍රකෘති tangent කියලා. අන්න ඒකින් තමයි බලන්නේ. දැන් ප්‍රකෘති sin වලින් බලන්න. බලද්දි බලන්න sin 54 අංශක 54 බිඳුව. අංශක 54 බිඳුව බලමු 54 බිඳුව කීයද කියලා. 0.8යි බිඳුවයි 9යි බිඳුව. 0.8යි බිඳුවයි 9යි බිඳුවයි මෙන්න AB වල අගේ. හරිද? sorry. AB සමානයි 80.9 බෙදීම sin 54 තමයි අගේ හොයන්න ඕන. 54 අගේ එනවා 80 54 බිඳුව 0.8යි බිඳුවයි 9යි බිඳුව 0.8යි බිඳුව 9යි බිඳුව. එහෙනම් මෙන්න මෙතන උත්තරේ ගත්තා නම් හරි. ඉතින් අපිට මේ වගේ එකක් සුළු කරද්දි මේ යට තියෙන දශම අයින් කරන්න ඕන. දශම අයින් කරන්න නම් දශම තිත මෙතෙන්ට එන්න ඕන. මෙතෙන්ට ගන්න නම් 1යි 2යි 3යි 4යි. 4 10 දශම තිත 4 පාරක් පනින්න ඕනේ. 4 පාරක් පනින්න අපි මේක 10 1000න් ගුණ කරන්න ඕන. උඩත් 10 1000න් එහෙනම් ගුණ කරන්න. එතකොට එනවා 8090 යට දශම නැති වෙනවා. මෙතෙන්ට එනවනේ. උඩ එනවා 10000න් කියන්නේ දශම ස්ථානයේ 4 පාරක් පනිනවා. මෙතෙන්ට ආම එක පාරයි තව 3ක් නිසා 809.3ක් දානවා. ඔන්න මේ සුළු කරන්න එක ක්‍රමයක්. තව ක්‍රම තියෙනවා ඉතින් ඈ. රයිට් එහෙනම් දැන් කැපෙනව මෙන්න මේ බිඳුවර මේ බිඳුව කපලා ගියා. 80900 809 බෙදන්න ඕනේ. එතකොට උත්තරේ කීයක් එනවද? 809ට 1යි 100යි. AB වල දිග මීටර් 100ක්. ඉතින් මීටර් 100ක් බව තමයි පෙන්වන්නත් තියෙන්නේ. ඉතින් වැඩි හොඳයි නේ. එහෙම උත්තරේ දුන්නාට පස්සේ අපිට ෂුවර් උත්තරේ ආපු එක උත්තරේ හරියටම හරියි කියලා ෂුවර්. ඔන්න රෝම ඉලක්කම් 3ත් හරි. ඊළඟට රෝම ඉලක්කම් 4. මම මේක පොඩ්ඩක් මකන්නම්. මම මේ ABCI කියලා මෙතන දාගන්නම්. ඔයාලා මේක සටහන් කරගන්න. ඊළඟට බලන්නකො ඊළඟ අන්තිම කොටස එකේ බිමල්ට මීටර් 30ක් බටහිරින් පිහිටි F ලක්ෂයක. බිමල්ට මීටර් 30ක් බටහිරින්. එතකොට මේක තව පොඩ්ඩක් මෙහාට අඳින්න වෙනවා. මම මෙතන අඳින්නම් ඕනනම් රූපය. මෙන්න බිමල් ඉන්නවා මෙතන. බිමල් ඉන්නවා මෙතන. අමල් ඉන්නවා. බිමල්ට මීටර් 30ක් බටහිර. බටහිර කියන්නේ මෙන්න මෙහි. F ලක්ෂයක් තියෙනවා. මීටර් 30ක්. එතන මෙතන අංශක 90යි බටහිරයි උතුරයි කියන්නේ අංශක 90යි. හරිද? F ලක්ෂයක කොඩි කණුවක් පිහිටා ඇත. මෙන්න මෙතන කොඩි කණුවක් තියෙනවා. ඔබ ඇඳි රූපයේ මෙම තොරතුරු ඇතුළත් කර. ඔන්න ඔබ මේ රූපයම අඳින්න ඕන. මට මේ ඉඩමදි නිසා මං ඇඳේ නෑ. මෙහෙම ඔයාලා අඳින්න ඕන. අඳින්න තිබ්බ මට. මෙහෙම අඳින්න ඕන. හරිද? ඇඳලා F ලක්ෂය ඇඳලා ඊට පස්සේ කියනවා AFB කෝණේ විශාලත්වය. AFB කෝණය හොයන්න නම් මෙතන මේක යා කරන්න වෙනවා. AFB මෙතන B. AFB කෝණය කියන්නේ මෙන්න මේක. AFB. ඒ ඔයාලා මේ රූපේම අඳි. AFB කෝණයේ විශාලත්වය සොයන්න. අපි මේක මම ගන්නම් x කියලා. ඔන්න x වලගේ තමයි හොයන්නේ. කෝණේ x කෝණේ. හරි. ඉතින් ඒකත් ත්‍රිකෝණමිතික අනුපාත වලින් ගන්න තියෙන්නේ නේ. දැන් මේ දිගත් දන්නවනේ මීටර් 30යි කියලා දීලා තියෙනවා. B වල ඉඳලා කොඩි කණුවට දුර.
එහෙනම් දිග පාද දෙකක් දන්නවා මේක ඍජු කෝණී ත්‍රිකෝණයක්. එහෙනම් මේ කෝණය හොයන්න පුළුවන් බලන මොන අනුපාතයේද කියලා. මේ කෝණයට ඉස්සරහින් තියෙන්නේ මෙන්න මේක. මේ තියෙන සම්මුඛ පාදේ. ඒතර ඒ කෝණයට මේ බද්ධ වෙලා තියෙන මේක බද්ධ පාදේ. සම්මුඛ පාදයේ බද්ධ පාදයයි තමයි දන්නේ. එහෙනම් ගන්න වෙන්නේ මොන අනුපාතයේද? tan අනුපාතය. එහෙනම් tan x සමානයි සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ. සම්මුඛ පාදයේ 100යි බද්ධ පාදයේ 30යි. එහෙනම් මේ බිඳුවට බිඳුව කපන්න පුළුවන් 10 බෙදීම 3 3.333 ඔන්නෝම ඉවරයක් නෑ. මම දශම ස්ථාන 4කට හෙව්වා. මේක වගුවෙන් බලන්න ඕන නිසා. එහෙනම් x කියලා කියන්නේ tan inverse 3.333 කියන්නේ මෙන්න මේක තියෙන තැන තමයි බලන්න. tan inverse කියන්නේ ඒක. ඔයක තියෙන තැන බලන්න tan වගුවේ හැබැයි. ඔයක් පටලවා ගන්න එපා sin cos වගු. tan ප්‍රකෘති tangent කියලා තියෙනවා. ප්‍රකෘති tangent වල බලන්න 3.333 තියෙන තැන කොහෙද කියලා. එහෙම නැත්නම් ඊට වඩා ආසන්න එක තමයි ගන්න. ආසන්න වැඩි එක ගන්න. අපි ළඟම එක ගන්න අඩු එක. 3 ගණන් තියෙන දෙවෙනි පිටුවේ 3.33 ගණන් 3.33 බිඳුවයි 5 තියෙනවා. 3.4 බිඳුව තියෙන එක වැඩි 3.3 බිඳුවයි 5 තියෙනවා. අංශක 73යි කලා 10යි. අංශක 73යි කලා 10 තියෙනවා. හරිද? එහෙනම් ඒක පොඩ්ඩක් ලියාගමු. අංශක 73යි කලා 10යි. තව මදි. දැන් මෙතන තියෙන්නේ 3.3 බිඳුවයි 5යි. හැබැයි අපිට හොයන්න ඕන 3.333 එහෙනම් බලමු තව කොච්චර මදිද කියලා. 3.3යි අපි දශම ස්ථාන 3කට ගමු. 4ක් නැත්නම් 3කට ගත්තට කමන්නේ. 3කට ගත්තොත් එනවා 3න් 5ක් බෑ. 13න් 5ක් 8යි. මෙතන 2යි 28ක් මදි. එහෙනම් බලන්න 28ක්. එහෙනම් මේ මධ්‍යන්තරයෙන් බලන 28ක්. මෙහෙම බලාගෙන ගියාම 28ක්. දැන් 29 තියෙන්නේ. අපි 29 ගමු. එතන තියෙනවා කලා 8. එතන 29 හරි ඊට වඩා අඩු එක 25 ගත්තත් ඉතින් ලකුණු දෙනවා ඉතින්දී. කලා 7 ගත්තා ලකුණු දෙනවා. කලා 8 ගත්තා ලකුණු දෙනවා. මම මේ කලා 8ක් කියලා දාන්නම්. එහෙනම් 8ක් එකතු කරන්න. එහෙනම් අංශක 73යි කලා 10යි 8යි කලා 18. එහෙනම් ඔන්න x වලගේ ඒ කියන්නේ x කියලා කියන්නේ අන්තිමට ලියන්න AFB කෝණය සමාන අංශක 73යි කලා 18යි. මේක කලා 17 වුණා ලකුණු දෙනවා. ආසන්න අඩු එක ගත්තත් කමක් නැහැ. අර එකක් වැඩි හින්දා මම එක ගත්තේ 18යි කියලා. ඉතින් දුවේ පුතේ ඔන්න ඔය විදියට මේ ලේසියෙන්ම හදා ගන්න පුළුවන්. බලන්න ලේසියෙන්ම හැදුවා. වැඩි වෙලාවක් ගියෙත් නැහැ ගාන හදා. නේ මේ ගාන දරුවන්ට කරන්න පුළුවන්. හොඳට ප්‍රැක්ටිස් වෙන්න. ඔයාලා පාස් පේපර්ස් වල තියෙන ගණන් ටික ඔක්කොම කරන්න. එතකොට මේ ගාන ලේසියෙන්ම හදා ගන්න පුළුවන්. හරි එහෙනම් මේක සටහනක් දාගමු.